ඉදි කැල්ලක් හොදන්න කිව්වට හරියට හොදන්නේ නැහැ. ගෑණියේ වර මෑට. તો කොහෙද මක බෑවුනේ? ඒ ඩිංගට. පොඩ්ඩක් ඉන්න මං එනවා. මං එනවා නේ වරෙන් ඉක්මනට මට පරක් වෙනවා. ගමනක් යන විට රෙදි කැල්ලක් හොදලා දාන්නේ හරියට. අයියයි මහත්තයා. ඇයි බලපන් මේක හොදලා තියෙන හැටි. අඳින්න පුළුවන්ද කියලා. අම්මා උඹට වැඩක් කරන්න බැයිද මේ ගෙදර හරියට. බලන්න මේ මූණේ හැටි. මූසල කමට මූණ මරවගෙන ඉන්නවා. මට නම් එපා වෙලා තියෙන්නේ ගමනක් යන්න ලෑස්තුම දින සතුටින් ඒක කවදාවත් යන්න විදියක් නැහැ. රෙදි කෑල්ලක් හොදලා දාන්නකුත් ඒක හොදලා දාන්නේ. මේ බලගම මේ ගෝල් හැටි. ඉවරලක් කළා අතුරා ගන්න මෙලෝ වැඩ කරන්නේ වත්ත පිටි වැඩ කරන්නේ කොයි වෙලාවෙ වෙලා නිදි. ලෙඩ ඉවරයක් නැහැ හොරලෙඩ. ඒ ලෙඩ වල ඉවරයක් නැහැ. ඒක සිංහල තේරෙන්නේ නැහැ මුන්ට. ගමනක් යන්න විච්ච මට ඒ ගමන සතුටින් යන්න. රෙදි කෑල්ලක් හොදන්නේ ඒක හොදලා දාන්න. මොකද අනේ ඔය කෑ ගැහිල්ල අර රෙදි කෑ තියෙන්නේ අච්චර ඔයින් එකක් හදන් යන්නකෝ තිබුණට හරියන්නේ නැහනේ මට උඹ නේද මම දින්නේ මගේ ඇඟට අමාරු හින්දා ඔහොම හරි හොදලා දුන්නනේ අමාරුයි මට උඹට හැමදාම අමාරුයි අවදේ මම නැත්තේ හැමදාම ලෙඩ පොර ලෙඩ ඉතිලා ඔය මෙච්චර දවස් මම කිව්වා මගේ බෙහෙත් ටික ඉවරයි බෙහෙත් ටික ගෙනත් දෙන්න කියලා දැන් බෙහෙත් ඉවර වෙලා සතියක් වෙනවා තවමත් ගෙනත් දුන්නද දැන් මෙච්චර දවස් පපුවේ ගැකමු තියන් මේ ගෙදර දොර වැඩයි කන්න බොන්න කියලා හැමදේම කරලා දෙනවා මම නැති එකට එක කියවන්න වාට තේරෙන්නේ ඕවා ඉවම එකට එක කියවනවා එකට එක කියවනවා නෙමෙයි මම පැහැදිලි කරනවා මේක එකට එක කියවන්න එපා හොඳේ දෙන්න පලං කර කරවන්න ගැට යන්න කිව්වේ එකට එක කියවන්න හදනවා පලං කර ගැට යන්න තේරෙන්නේ මට නැති දවසකට මෙච්චර කියලා මේ දෙයියනේ මැල්ලි යනවා නම් හෙට උදේ වෙනකොට නින්දෙදිම දෙන්න මොන කර්මයක්ද මේ මං ගෙවන්නේ පාව මගේ පාව වෙන මොකවත් නෙමෙයි මගේ පාව ළමේ නැත්තම් මෙලහකට මං ගිහිල්ලා මොකද දනපාල ඔය කෙල්ලව මරන් කන්න හදන්නේ ආන් හරියට එනෝ තොපේ සද්දේ මම මේ නාගි ගෑණි වෙච්චි මා දිව බොලව් තොපේ සද්දෙට මේ මොකද බාන්නේ සද්දේ ඉවරයක් නෑ තොපේ සද්දේ මිරි ලැජ්ජාවේ බෑ යකෝ මම මේ හතිය තියන ගෑණි වෙච්චි මාත් මේ පල්ලෙහා ඉඳන් මේ උඩහට රීටුවේ තොපේ මේ සද්දෙට තෝගේ ඔන්න කේන්තිය පැත්තකින් තියලා මට ඔන්න පුටුව දිහාන් කොල්ල අනේ අපේ දැන් ඔයාට කෑකොස්සන් ගහන්න මොකද මං කොල්ල උනේ ඈ නැන්දේ මුන්ට කියලා තේරුම් කරන්න බෑනේ කියන දේ අහන්නේ මට දැන් කියලා එපා වෙලා තියෙන්නේ මම දැන් කටින් කියලා ඉවරයි මං කොයි හරි දත්තන්ත ගැලවෙන්න ගහන්නේ දත්තන්ත ගැලවෙන්න ගාපුවන් හරි ඔක්කොම හරි යකෝ තොපිට කෙල්ලෙක් ඉන්නව නේද ඒකේ ගෑනු ළමයි කියලා ඒකේ පාරේ බහැලා යන්නේ කොහොමද බං ගිරි ලැජ්ජාවේ බෑනේ දැන් මම නවත්තපන් ඔය ගොන් වැඩේ දනපාල බට කවදා හරි තේරෙන්නේ ඔය ගෑණි මරලා වලලපු දවසට තමයි නේ නැන්දේ මේ මූසලේ මැරෙන තරමට තමයි හොඳ කොයි ලෙඩ කියලා නෙදි මොකටද මේ ඔය ගෑනු ඒකටලා තුමනක ගෑනු කොච්චර වැඩ කරනවද මුන්ට හැරෙන්නවත් බෑ උන්ෙත් අනේ අපි නොදන්න සුමනගේ ගෑණි තොට කියලා වැඩක් නෑ බා බට කියන කට හොඳයි මං ගලක උලා ගන්නවා මං යනවා බං යන්න දමයන්තියෝ මං ගෙන් එන්නම් බං අවදට නැන්දේ විතක්ක කාලා කියන අනේ බබ්බ විත උඹ තියාගනි විත කන්න විත
අම්මේ අම්මේ නැගිටින්න එළි වෙලා දැන් අම්මගේ බෙහෙතුත් ඉවරලා දැන් සතියක් විතර වෙනව නේද අපි යන් අද බෙහෙත් ටිකක් ගේන්න අම්මේ නැගිටින්නකෝ එළි වෙලා ඔච්චරලා දානේ අම්මේ 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 තාත්තේ අනේ එන්නකො පොඩ්ඩක් අනේ තාත්තේ දෙබන් කෑ ගන්නනේ අනේ තාත්තේ අම්මා කතා කරන්නේ නැහනේ ඔය ගෑණි නිදි ඇති මොකද හොරලඩක් වෙන්නද වැඩක් කරන්න නෝට අනේ අම්මේ නැගිටින්නකෝ අම්මේ පොඩ්ඩක් එන්නකෝ අනේ තාත්තේ බලන්නකෝ අනේ මූසල කමට දවල්නකන් නිදි ඇති අනේ අම්මට ලෙඩක්ද තන්න අනේ තාත්තේ මම ත්‍රිවිල් එක කඩ ගහගෙන එන්නද අනේ එන්නකෝ පොඩ්ඩක් මෙතනට ලයින්නකෝ දමයන්තිව දමයන්ති 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 දෙයනේ මොකද්ද උනේ මම දවස් ගානක් කිව්වා වපුවර දෙනවා කියලා මං ගණන් ගත්තේ නෑ මං ඔබට බැන්න විතරයි මං හිතුවේ නෑ උනට පුපාව දාලයි කියලා මං ඔබට ගොඩක් බැන්නා මං ඔබට හරියට සැලකුවේ නෑ බා මට තමයි මයි කෙල්ලයි තනි වුණා මං හිතුවේ නෑ මාව දාලයි කියලා මං ඔබට කතා කරපු විදිහ වැරදි සැලකපු විදිහ වැරදි මට තමයි අන්දමියෝ මට සමාවියන් තමයන්ති ඇයි තාත්තා දැන් අඬන්නේ තාත්තට දැන් සැනසීම ඉන්න පුළුවන් නේ ඒකෙන් මේකෙන් උනේ මට මගේ අම්මා නැති වෙච්ච එක විතරයි ඒ මිනිස්සයා ඉන්නකන් ඒ මිනිස්සයාට දුන්න වද ඒ මිනිස්සයාට දුන්න ගින්න තාත්තා එක මොහොතකට අම්මට ආදරය කළාද අම්මා ඒ හැම එකක්ම ඉවසගෙන තාත්තට පුදුම ආදරයක් තාත්තේ තිබුණේ ඒ මිනිස්සයාගේ ලෙඩට දුකට බැලුවද නෑ ඉන්නකම් පහත් කරලා කතා කරුවා ඉන්නකම් බැන්නා හොරලෙට කිව්වා දැන් තාත්තට සතුටින් ඉන්න පුළුවන් නේ තාත්තේ ඇයි අඬන්නේ බොරුවට අඬන්න එපා ඔහොම මට සමාවියන් පුතේ මගෙන් නෙවෙයි තාත්තේ අර රත්තරන් අම්මගෙන් සමාව ඉල්ල ගන්න මට සමාවියන් තමයන්තියෝ මං ඔබට ගොඩක් වැරදි කරා පහත් කරලා කතා කරා ඉන්න කල් ලෙඩක් වුණාට මම පිළිගත්තේ නෑ ඒක හොරලෙට කියලා කිව්වා මම කොම් පිළිගන්නවා මම සමාවියන් තමයන්ති